මෙන්න ඉන්න අපි අල්ලපු මම අල්ලපු මේ එක්කෙනා මට මේක වීඩියෝ එකක් අත්‍තරම ඔයගලන්ට ගන්න වෙලා විදිහක් තිබ්බේ නැහැ. මොකද ඒ වෙලාවේ මගේ ෆෝන් එකේ බැටරි ලෝ හදිස්සිය තමයි මේ ඇවිල්ලා තිබුණේ ගෙදරට. මේ බලන්නකො දන්නවද කියලා. සමහර සර්පය ගැන දන්නේ නැහැ නම් මෙයා කවුද කියලා දන්නවා. මේ ඉන්නේ මල් රදනකෙක්. මල් රදනකයා කියන්නේ රදනක පවුල කියන්නේම විශ සර්පයෝ නෙමෙයි. නිර්විෂ කාණ්ඩයට තමයි ඒගොල්ලෝ අයිති වෙන්නේ. සාමාන්‍ය තරමක කෙනෙක් හොඳටම බැලුවම පේනවා ඇති එයා පොඩ්ඩක් බය වෙලා ඉන්නේ පුප්පනවා වගේ එහෙම හුම්බනවා මේගොල්ලෝ ගොඩක් වෙලාවට ආහාරයට ගන්නේ කැරපොත්තෝ පොඩි සත්තු හූනෝ ඒ වගේ ගෙවල් වල ඉන්න ඇවිල්ලා ආහාරයට ගන්නවා නිසාචරයෙක් කෙනෙක් විදිහට තමයි ගොඩක් ප්‍රසිද්ධ මේ ගොඩක් මිනිස්සු වැරදියට වටහා ගන්නවා මේ මාබිලෙක් කියලා මේගොල්ලෝ මරනවා කොයිලාකවත් ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ කිසිම සර්පෙක්ව මරන්න ඕන කියලා. මොකද අපේ අය නොදැනුවත්කම හින්දා ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති හින්දා මේගොල්ලෝ මරනවා. බොහොම අහිංසක සතෙක්. ඊයේ රෑ මේක අල්ලගත් එයා බල්ලුවේ. මේ අපි බලමු කැරපොත්තෙක් ඉන්නව මැරිලා යාව චුට්ටක් දාලා යා මෙයාට කොහොමද රියැක්ට් කරන්න කියලා කැරපොත්තට අපි බලලා මම මෙයාව ගිහලා රිලීස් කරනවා කැලෑවකට. අපි යන් මෙයත් එක්කම ඕගොල්ලොත් පොඩි යාළුවෙක් ගෙනාවා බලමු මෙයාට දාලා එයා ඒකට කොහොමද රියැක්ට් කරන්න කියලා. සර්පයා අවධානයෙන් ඉන්නේ මේ දෙන්න සතා ගැන බලමු මෙයා ඒක කනවද නැද්ද කියලා. සමහරවිට දැන් මෙයා බය වෙලා ඉන්නේ. මේ හින්දා යට රියැක්ට් කරන්නේ නැහැ. හරි අපි බලමුකෝ. කැරපොත්තත් එක්ක මොන හරි සෙල්ලමක් කරනවා. කැරපොත්ත මැරිලා හින්දාත් දන්නේ එයා බලන්නේ යට පණ තියනවද කියලා. බලනවද කිසිම අයිඩියා එකක් නැහැ මට නම් එයා එහෙම කරන්න කියලා. බලමු මොකද්ද කරන්න දන්නේ කියලා. මල් රදනකයට ඉංග්‍රීසි වලින් කියන්නේ ෆ්ලවරි වුල්ෆ් ස්නේක් කියලා. ඇත්තටම කිව්වොත් එහෙනම් මේ වුල්ෆ් ස්නේක් කියන්නේ රදනක පවුලයට. රදනකයා කියන නමින් මොකක්ද තේරෙනවනේ. ඒ රදනක දතත් එක්ක මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. රදනක එයා කියන්නේ මේගොල්ලෝ මේ වුල්ෆ්ස්ලාගේ දතට සමාන හැඩයකින් තමයි මේ ඒගොල්ලන්ගේ දත පිහිටලා තියෙන්නේ. ඒක තමයි වුල්ෆ් ස්නේක් කියලා කියන්නේ. මේගොල්ලෝ හැමතිස්සෙම ඇක්ටිව් අයත් නෙමෙයි. මෙයාට තාම බඩගිනි පාටක් නම් පේන්නේ නැහැ. ඒ හින්දා වෙන්නේද සමහරට මේව කන්නේ නැත්තේ. අනිත් හැම සර්පයෙක්ම වගේ මෙයත් බිත්තර වලින් තමයි එයාගේ වර්ගය බෝ කරගන්නේ. සාමාන්‍යයෙන් බිත්තර වලින් එන පළවෙනි පැටියා කියන්නේ සාමාන්‍ය පැටියෙක් සෙන්ටිමීටර් 14ක් වගේ වෙනවා. මෙයාගේ සෙන්ටිමීටර් 50ක් විතර උපරිම වර්ධනයක් උත් පෙන්නනවා. මෙයා හැබැයි ලංකාවේ මම ඉස්සෙල්ලා කිව්වා වගේම ලංකාවේ ගොඩක් සුලභව දකින්න පුළුවන් සර්පයෙක්. මෙයා මුහුදු මට්ටමේ ඉඳන් මීටර 350ක් වෙන මුහුදු සීමාවේ තමයි ගොඩක්ම ජීවත් වෙන්නේ. එයාට ඉක්මනට එළියට එන්න ඕන වෙලාව වගේ. හරි. අපි ආව ඉක්මනට එළියට කැලෑවකට දාන්න. ආයේ මිනිස්සු ඉන්න තැනකට આવත් එහෙම වෙන්නේ කාගේ හරි නොදන්න මිනිස්සෙක් ගියත් මෙරුම් කන්න. රයිට් අපි ඊළඟ වීඩියෝ එක අපි යව දාන්න යද්දිකම
මම දැන් යාළුවෝ කැලෑවකට ගිහින් දාන්න යන්නේ. අපි යන් යාළුවා එක්ක. යා යහපත් ෂීට් එක තිබ්බා. මම ඉන්න පැත්ත හැටියට මේ ටිකක් කැලෑබැද ප්‍රදේශයක් හොයාගන්න අමාරුයි. ඒත් එක තැනක් තියෙනවා. අපි එතනට ගිහින් දාමු. එතන සාමාන්‍ය අක්කර 5ක 10ක විතර කැලෑවක් තියෙන්නේ. මෙයාට මම හිතන්නේ එතන සර්වයිව් වෙන්න පුළුවන්. අපි එතනට ගිහින් ඊළඟ වීඩියෝ එක ගමු. ඔන්න අපි යාළුවෝ එක්කන් ආවා. මම කිව්වේ පුංචි කැලෑවට. අර පුංචි කැලෑවක් කියලා කිව්වට මේක ටිකක් ලොකු වත්තක්. මේක අතනින් දාමු දෙයල් යයිනේ එතකොට. පියන් ඔහොම බලාගෙන. බිම් බලාගෙන අඩිය තියන්න සර්පය ඇති. මෙන්න බලන්නකෝ. මේ දස් කපල චූටි කූඩුවක් බලන්න මේක ඇතුළේ කවුරු ඉන්නවද කියලා. අපේ ඉස්කෝලේ හරි උඩම කෑල්ලේ වහලේ කුඩුළු කූඩු තියෙනවා. මෙයා වල්ල ගන්නකෝ චුට්ටක්. ඒකේ කුඩුළු පුතේ ඔහොම හෙවනට යන්න එයාට අවුවට අමාරුයි. ඔය චුට්ටක් හෙවනට යන්න මේක කවුද ඉන්නේ කියලා බලමු. බලන්න දැක්කද කූඩුව හදලා තියෙන ලස්සන. එයා කූඩුව බාගෙට හදා ඉද්දී මං හිතන්නේ මේක කැඩලා තියෙන ගහ කපලා තියෙන. මේක ඇතුලේ නම් කවුරුත් නැහැ. එච්චර ලස්සනට හදලා තියෙන්නේ. මං හිතන්නේ නෑ මේක ලේන් කූඩුවක් වගේ පුතේ. ලේන් පැටවුණු නැහැ බිම් වැටලා. ලේන් පැටවුණාද? නෑ. ඒගොල්ලෝ කෝ? අපි දැන් ආවා. මං කියව කැලෑවට. ඇත්තටම මේක මේ කැලෑවක් වුණාද සිවර සූටි වත්තා. අතන 4 5ක් 6ක් තියෙනවා. මෙයාට නිදහසේ ඉන්න පුළුවන් තැනක් තමයි මේ. මේක ටිකක් ෂයි වෙලා ඉන්නේ. මේක ටිකක් ෂයි වෙලා ඉන්නේ. ඔව්. එයා ටිකක් දුර ට්‍රැවල් කරානේ. බලන්න මොකක්ද ඒ කියලා. මොකද්ද? අරගන්න බලන්න අතට. ඔයාලට පොඩි ජංගල් එකකට ආවම ගොඩක් දේවල් තියෙනවා බලන්න. මොකද්ද? උඩට තියලා පිමින්න බලන්න. උස්සලා පිමින්. අතට තියෙන. ඒව මං ගෙදරදී පේකරන වේවත්. එන්නකො අපි මෙයා වරින්න. ඒවත් එක්ක තාත්ති මං ගෙදරදී පේ කරනවා. ගෙදරක් කියලා සීයා ඒවා හම්බුනාම මට දෙන්න. මෙන්න අපේ යාළුවා. මේගොල්ලෝ ඇත්තටම දවල් වරුවේ මේ චිර ක්‍රියාශීලී සත්තු జాතියක් නෙමෙයි. ඒගොල්ලෝ හවස් වරුවට තමයි එන්නේ. ගොඩක් වෙලාවට ඉතින් පුංචි පුංචි සත්තු වගේ තමයි කන්නේ. හූනෝ, කටුස්සෝ ඒ වගේ අයව තමයි මේගොල්ලෝ කන්නේ. අපි අර දවල් දාපු කැරපොත්ත උදේ දාපු කැරපොත්තව නම් කාලා නැහැ. බය වෙලා ඉන්න හින්දා වෙන්නේ. අපි යාට හිමීට යන්න දෙමු. Bye, Snakey. Snakey? Snakey, Rieta. Where are you? Bye. ඔන්න අපේ යාළුවෝ යනවා. Bye, Snakey. එයාට ලොකු හදිස්සියක් නෑ වගේ. හිමීට කොළ පඳුරු වස්සට යනවා. කොළ රොඩු වස්සට. එයා ඉතින් දැන් සතුටින් ඉඳී මෙහෙට වෙලා. එයාට ඇති තරම් සෙල්ලම් කරන්න, ඇති තරම් දුවන්න